මම මේ ඉන්නේ මාවනැල්ල නගරයේ. මෙතනින් යද්දී ඔබට කවුද මතක් වෙන්නේ? හරි, මම මතක් කරලා දෙන්නම්. ඔබට මතකද සර් උඩේ රොබින් හුඩ්? අපි චූටි කාලයේ ආසාවෙන් නරඹපු ටෙලි ඩ්‍රාමා එක. රොබින් හුඩ්, ටක්, විල්, මාච්, ගිස්බන්. ඉක්මනින්ම තරහ යන විල්, බෝනික්ෙක් වගේ මැරියන්. අපට අමතක නොවන චරිත. ඒත් අද මම කියන්න යන්නේ අපේ රටේ රොබින් හුඩ් ගැන. කවුද උතුවන් කන්දේ සූර සරදියෙල්? 1832 මාර්තු 25 වන දින සරදියෙල්ගේ උපන්දිනය. පියා දීකිරි කෑවගේ අදාසි අප්පු. මව පිචෝහාමි. පිචෝහාමි කියන්නේ යකඩදෝලි නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ අන්තපුරයේ ස්ත්‍රියකගේ දියණියක්. පිචෝහාමි උඩරටින් පහළට ඇවිල්ලා මොල්ලිගොඩ කරත්ත ගාලාසල තියෙන කෝපි කඩේ වැඩ කරනවා. ඒ කරත්ත ගාලේ ඉන්න අදාසි අප්පු එනවා මේ කෝපි කඩේට. ඊට පස්සේ මේ දෙන්න අතර වූ සම්බන්ධයක් හේතුවෙන් මොවුන් දෙදෙනා විවාහ වෙනවා. විවාහයෙන් දරුවෝ 5 දෙනෙක් ලැබෙනවා. වැඩිමලා සරදියෙල්, ගේබ්‍රියල්, පේදුරු, ඇන්තනි, මාර්තා. ඔක්කොම කතෝලික නම්. මොකද සරදියෙල්ගේ තාත්තා කතෝලික, අම්මා බුද්ධාගම. සරදියෙල් අකුරු කරේ ඉලුක්ගොඩ පන්සලේ. සරදියෙල් සහ ආරච්චිගේ පුතා උක්කු බණ්ඩා එකට ඉගෙන ගත්තා. දවසක් සරදියෙල් උක්කු බණ්ඩගේ ඔළුව පලනවා ගලකින් ගහලා. ආරච්චි මහත්තයට කේන්ති යනවා. මොකද සරදියෙල් කියන්නේ කරත්තකාරයෙක්ගේ පුතෙක්, ආරච්චිලා කියන්නේ ප්‍රභූ පැලැන්තිය. ආරච්චි බොරුවක් ගොතනවා. සරදියෙල් උක්කු බණ්ඩගේ රිදී හවඩිය හොරකම් කළා කියලා. සරදියෙල් අවුරුදු 3කට හිරේ යනවා. ඊට පස්සේ තමයි සරදියෙල් නපුරු වුණේ. නමකට ගියේ බොරු චෝදනාවකට හිරේට දැම්මට පස්සේ. සරදියෙල්ගේ හොඳම යාළුවෝ තමයි කාදර්, මම්මලේ මරික්කාර්, තව සිරිමලා. කාදර් මුදලාලි මුස්ලිම් වෙළඳාම් කරන වෙලෙන්දෙක්. මෙයාගේ බිරිඳ තමයි තංගම්මා. තංගම්මා තමයි සරදියෙල්ගේ අනියම් බිරිඳ. සරදියෙල් විවාහ වෙලා සිටියේ නැහැ. සුද්ද තමයි අපට අරක්කු සහ වයින් ගෙනල්ලා දුන්නේ. අරනායක රාතැබෑරුම සරදියෙල් 3 පාරක් මංකොල්ල කාලා දුප්පත් මිනිසුන්ට සල්ලි ගෙනල්ලා දීලා තියෙනවා. මෙකල අපේ රට පාලනය කළ වික්ටෝරියා රැජින පණිවිඩයක් එවනවා සරදියෙල් අල්ලා දෙන කෙනෙක්ට පවුම් 150ක් දෙනවා කියලා. මෙය ඇසූ සිරිමලා සරදියෙල් පාවදීලා ඔත්තුව දෙනවා. 1864 මාර්තු 21
සරදියෙල් කණ්ඩායම සහ ජා පොලිස් අතර වෙඩි හුවමාරුවක් සිද්ධ වෙනවා. එතනදී සරදියෙල්ගේ පිටකොන්දට වෙඩි වදිනවා. සරදියෙල් බේරගන්න මරික්කාර් පොලිස් කොස්තාපල් සබාන්ට වෙඩි තියනවා. මෙහිදී කොස්තාපල් සබාන් මිය යනවා. ලංකාවේ පළමුවෙන්ම වෙඩි පහරකින් පොලිස් නිලධාරියෙක් මිය යන්නේ 1864 මාර්තු 21. අදටත් පොලිස් වීර දිනයේ ලෙස මාර්තු 21 සමරන්නේ මේ සිද්ධිය මුල් කරගෙනයි. මාර්තු 22 එවකට කෑගල්ල උපදිසාපති සොන්ඩර්ස් සරදියෙල්ගේ අත කඩලා මම්මලේ මරික්කාර් සමග බෝගම්බර ගෙනියනවා. 1864 මැයි 7 උදේ 7ට සරදියෙල් සහ මම්මලේ මරික්කාර් එල්ලා මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා. උදෑසන 7 සිට 9:30 වෙනකම් එල්ලලා තියෙනවා. නමුත් ඉංග්‍රීසීන්ට සැකයි ඒ දෙන්නා මැරුණද නැද්ද කියලා. ඊට පස්සේ වෛද්‍යවරුන් 12 දෙනෙකු විසින් පරීක්ෂා කළා තමයි අවසානයේ තීරණය කරේ දෙදෙනාම මැරිලා කියලා. පසුව මහයාව සුසාන භූමියේ මිහිදන් කරා කියලා සඳහන් කරලා තියෙනවා. කෙසේ වෙතත් දුප්පතාගේ මිතුරා ශ්‍රී ලංකාවේ රොබින් හුඩ් නමින් විරුදාවලිය ලත් සරදියෙල් තරුණයා සමාජයේ අසාධාරණයට එරෙහිව අවසානයේ දක්වා සටන් වැද අකාලයේ ජීවිතය අවසන් කරන්නට සිදු වූයේ මිතුරුකුගේ පාවාදීමක් හේතුවෙන්. අවුරුදු 32දී මරණ දඬුවම ලැබුණු සූර සරදියෙල් සිරිමලාගේ ඔත්තුව ලැබුණේ නැත්තම් ඔහුගේ ජීවිතය කොයි විදිහට විසඳෙයිද? ඔබට හිතෙන දේ කමෙන්ට් කරන්න. සුබ දවසක් හැමෝටම.